මේ අභිරහස් සිදුවීම සිදුවන්නේ 1978 ජූනි 18 වෙනිදා. අවුරුදු 18ක පමණ වයසේ තරුණයෙක් වාහනයක් යනකම් පාරයිනේ බලාගෙන ඉන්නවා. ඊට පස්සේ එක වාහනයක් එනවා. ඔහු ඒ වාහනේට අත දානවා. ඒ වාහනේ ඇවිල්ලා ඔහුගේ ඉස්සරහම නතර කරනවා. ඉදිරියේ තියෙන සංගීත ප්‍රසංගයක් බලන්න යන්න තමයි මේ තරුණයාට ඕනි වෙලා තියෙන්නේ. ඊට පස්සේ වාහනේ ඉන්න තරුණයාගෙන් අහනවා මාව ඒ තැනට එක්කන් යන්න පුළුවන්ද කියලා. මට ඔය ගෙහින් දාන්න පුළුවන්. හැබැයි යන්න කලින් ගෙදරට ගිහින් මගේ බඩු වගේක් තියෙයි. ඒ ටිකත් අරගෙන මං ඔයාට ඕනි තැනට ගිහින් දාන්නම් කියලා. ඒ මෝටර රථයේ ඉන්න තරුණයා මොහොත කියනවා. ලැබුණු අවස්ථාව මග නොහැරිය මේ තරුණයා වැඩේට කැමති වෙනවා. මොහු වාහනේට නගිනවා. ඊට පස්සේ දෙන්නත් එක්කම වාහනේ පඳවන කෙනාගේ නිවසට යනවා. ගෙදරට ගිහින් දෙන්නත් එක්කම බේර එකක් බොන්න පටන් ගන්නවා. වාහනේ ඉඳපු කෙනා තමයි ජෙෆ්රි ඩාමර්. බොහෝ මානසික ව්‍යාකූලතාවයක් තියෙන තරුණයෙක්. විශේෂම සිදුවීම තමයි මොහු සමලිංගිකයෙක්. ඔහුගේ එකම අරමුණ විනෝද සැනකෙළිය වෙත යාමයි. ඉතින් ටික වෙලාවක් මේ සඳහා මෙහෙම ගෙවෙනකොට වාහනේට නැග තරුණයා ජෙෆ්රිට කියනවා අපි විනෝදුන ඇති නේද? අපි යමු නේද කියලා. එතකොට ජෙෆ්රි කියනවා ඇයි මොකද හදිස්සි? අපි තව ටිකක් විනෝදෙමු. තව ටිකක් මේ විදිහට ඉඳලා ඔයාව රුප් කරන්නම් මම අවශ්‍ය තැනින් කියලා ජෙෆ්රි කියනවා. මේ අතරතුරේදී ජෙෆ්රි try කරනවා තරුණයාත් එක්ක ලිංගිකව එකතු වෙන්න. හැබැයි මේ තරුණයා නම් මේ වැඩේට පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ. දෙන්න අතර බහින් බස්වීමක් ඇති වෙනවා. දෙන්නට දෙන්න හොඳටම බැන ගන්නවා. මේ සිදුවීමෙන් මොහොතකට පස්සේ ගොඩක් තරහ යන ජෙෆ්රි ඩාමර් එතන තිබ්බ මල් පෝච්චියකින් මේ තරුණයාගේ හිසට වැරෙන් පාරක් ගන්නවා. එතකොට ඒ තරුණයා සිහිය නැතුව බිම ඇද වැටෙනවා. ආයේ තරුණයා ළඟට යනවා. එක පාරටම තරුණයා නැගිටලා ජෙෆ්රිගේ බෙල්ල මිරිකන්න ගන්නවා. ඊට පස්සේ ජෙෆ්රි ඩාමර් තරුණයාගේ අත් දෙක තද කරගෙන ඉන්නවා. කොහොම හරි අන්තිමට මේ ස්ටීවන් කියන මේ තරුණයා ජෙෆ්රි අතින් නොදැනුවත්වම මරණයටපත් වෙනවා. ඉතින් අද කතාව වාර්තා වුණු තොරතුරු වලට අනුව සීරියල් කෙනෙක්ගේ ම්ලේච්ඡ මිනිම් මැරුම් 17ක දිගහැරුමකි. හැමෝම පිළිගන්නවා පැන්සලට. අපි යමු කතාවට. මේ අභිරහස් ඝාතකයා එහෙම නැත්නම් ජෙෆ්රි ඩාමර් ඉපදෙන්නේ 1960 මැයි 21 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදයේ විස්කොන්සින් වල මිල්වෝකීල් කියන ප්‍රදේශයේ. කොහොම නමුත් මොහුගේ පවුල නම් සාමකාමී පවුලක් නෙවෙයි. ජෙෆ්රිගේ පියා ලයනල් එයාගේ මව ජොයිස් ඩ්‍රාමා අතර ඒ හැටි සමගියක් නම් තිබුණේ නැහැ. කොහොම හරි මේ දෙන්න අතර දිගින් දිගටම ප්‍රශ්න ඇති වෙන්න ගත්තා. මේ ප්‍රශ්න ඉවරයක් උනේ දෙන්නගේ දික්කසා දෙවුණයින් පස්සේ. මේ ප්‍රශ්නත් එක්ක තමයි ජෙෆ්රි ඩාමර් උස්මහත් වෙන්නේ. ජෙෆ්රි ඩාමර් ටිකක් වෙනස් කෙනෙක්. මොහු කැමති කාත් එක්කවත් කතා නොකර චන්නිව ජීවත් වෙන්න. මේ මව සහ පියාගේ වෙන්වීම මෙයාට බොහෝ සෙයින් බලපාන්නට උනා. මොහුගේ තාත්තා වෙනම කාන්තාවක් එක්ක විවාහ වෙලා ජීවත් වෙනවා. අම්මත් එක්ක තමයි මේ ජෙෆ්රිගේ කාලය ගත වෙන්නේ. මේ සිද්ධියෙන් පසු ටික කාලයකට පස්සේ ඔහුගේ තාත්තා ජෙෆ්රිව බලන්න ඔහුගේ නිවසට එනවා. ඔහු පුදුම වෙනවා. මොකද ගේ හොඳටම හැඩි වෙලා බියර් කෑන් ලිකර් බෝතල් කාපු කෑම ඇඳුම් මේ හැම දෙයක්ම ගේ පුරා හැමතැනම දාලා තිබුණා. තාත්තා මොහුව බලන්න එන්නේ අලුත් බිරිඳත් එක්කමයි. මොවුන් ගේ පුරා ඇවිදලා ජෙෆ්රිගෙන් අහනවා "කෝ අම්මා" කියලා. ජෙෆ්රි කියනවා අම්මා ගිහින් මාස 3ක් වෙනවා තාම ආවේ නම් නැහැ කියලා. මේ ජෙෆ්රි ඩාමර් කියන්නේ මානසික ව්‍යාකූලතාවයක් තියෙන පුද්ගලෙක්. ඔහුට කතා කරන දේවල් ගැන එහෙම ලොකු අවබෝධයක් තිබුණේ නැහැ. කාත් එක්කවත් කතා නොකර තනිව ජීවිකාව ගෙවන එක තමයි මොහුගේ ලයිෆ් එක උනේ. ඉතින් ඔහොම කතා කරමින් ඉන්නකොට ජෙෆ්රිගේ තාත්තා දැනගන්නවා පාසලේ 9 කරපු කතාව. මොහු සමලිංගිකෙක් බව කලින් ඉඳලම තාත්තා දැනගෙන ඉඳලා තියෙනවා. මේ කතන්දර සියල්ල දැනගත් ජෙෆ්රිගේ තාත්තා මොහුගේ ජීවිතේ මේකෙන් ගලව ගන්න ඕනි නිසාම ඔහායෝ කියන යුනිවර්සිටි එකට ඇතුළත් කරනවා. ජෙෆ්රිගේ තාත්තා හොඳට වැඩ ටික කරගෙන ඉන්න කියලා ඔහු යනවා. හැබැයි ජෙෆ්රිට යුනිවර්සිටි එකේ ලොකු කාලයක් නම් ඉන්න උනේ නැහැ. ඔහායෝ යුනිවර්සිටි එකනොත් මොහුට අයින් වෙන්නට සිදු වෙනවා. අධික ලෙස මත්පැන් පානය ඉගෙනීමට ඇති දුර්වලතා නිසා. ඉතින් මේ සිද්ධිය තාත්තට ආරංචි වෙනවා.
ඒ කේන්තිය නිසාම මොහු හමුදාවට බඳවනවා. ඔහු නියමිත පුහුණු පීරියඩ් එකෙන් අනතුරුව ඔහුට ලැබෙන රාජකාරිය තමයි ටෙක්ස්ටාස් වල තියෙන ෆෝස් ටැම් හවුස් එකේ වැඩමුරයක්. මේක USA ආමි හෙඩ්ක්වාටර්ස් වලට සම්බන්ධ තැනක්. ආමිගේ මෙඩික් කෙනෙක් විදිහට තමයි මොහුට මෙතන පළමු රාජකාරිය විදිහට හම්බෙන්නේ. ඒත් මෙතනිනුත් 1981 මාර්තු මාසයේදී ජෙප්‍රි ඩාමර්ව නිරපා හරිනවා. ඒකටත් හේතුව අධික මත්පැන් පානයයි. ඉතින් අපි ඉස්සෙල්ලා කතා කරපු මොහුගේ ම්ලේච්ඡ මිනිස් ඝාතනය සිදුවන්නේ මේ සිදුවීම් වලින් පසුවයි. 1978 වුණු මේ සිදුවීමේ ජෙම්ප්‍රි හොඳටම බය වෙනවා. මොකද ඔහු මීට කලින් එවැනි සිදුවීමකට මුහුණ පාන්න නොමැති නිසා වෙන්නේ. බය වැඩි නිසාම මොහොතින් මරණයටපත් වූ මේ වික්ස් නැමැති අවුරුදු 18ක් පමණ වන තරුණයාගේ සිරුරට අසාමාන්‍ය ලෙස වද දීලා විනාශ කරන්න පටන් ගන්නවා. මේ තරුණයාගේ ශරීරයේ මොහු පොඩි කෑලිවලට කපලා කොමඩ් එකට දාලා වතුර ප්‍රෙස් කරනවා. ශරීරයේ තියෙන හැම අවයවයක්ම කොමඩ් එකට දාලා තාම වතුර ප්‍රෙස් කරනවා. ඔහුගේ ශරීරයෙන් අන්තිමට ඉතුරු වෙන්නේ ඇටකටු ටික. ඒ ටිකත් හොඳටම පුච්චනවා. පුච්චලා කුළු ගෙඩියකින් ම්ලේච්ඡ ලෙස කුඩු කරන ගන්නවා. ඒ කුඩු ටික ගෙදර වත්තේ වලකට දාලා වහලා දානවා. ඉතින් මේ ම්ලේච්ඡ මිනිස් ඝාතනයෙන් පස්සේ තමයි මොහුගේ පියා සහ සුළුමව ගෙදරට එන්නේ. ආමිකටව බැදෙන්නේ මේ සිදුවීමෙන් පස්සේ. ආමිකනුත් අයින් වුණාට පස්සේ තාත්තා මොහු එක්කන් යනවා. මොහු ඉපදෙනකට ඉඳපු ප්‍රදේශයට, මෙල්බව්කිල් කියන ප්‍රදේශයට. එහි ඉන්නවා ජෙප්‍රිගේ ආච්චි. මොහු ආච්චිගේ ගෙදර නවත්තනවා. ඉතින් සහෝදරවරුනි, මේ සිදුවීම් වලින් පසුව තමයි මොහුගේ දාම ඝාතන රැල්ල ආරම්භ වෙන්නේ. ඉතින් මේ සිදුවීම් වලින් පස්සේ ඔහු පුරුදු පරණ ජීවිකාවම ගෙවාගෙන යන අතරතුරේ තමයි දෙවන මිනිමැරුම ඔහු අතින් සිදු වෙන්නේ. මේ මේච්ච මිනිස් දාම ඝාතකයාගේ දෙවන ඉවත් කිරීම. ජෙප්‍රිගේ දෙවන ගොදුර වෙන්නේ ස්ටීවන් ටුවෝමි කියන පුද්ගලයා. මේ පුද්ගලයා ජෙප්‍රිට මුණ ගැහින්නේ මෙල්බව්කිල් වල තියෙන සමාජ ශාලාවකින්. ඉතින් මේ තරුණයාත් සමලිංගික තරුණියෙක්. ජෙප්‍රි සමලිංගිකයෙක්. කොහොම හරි මේ සමාජ ශාලාවේ එක කාමරයක් මොහොත දෙන මුදල් ගෙවලා වෙන් කර ගන්නවා. ඊට පස්සේ මේ ජෙප්‍රි ඩාම ළඟ හැම වෙලේම තියෙනවා පොඩි කුප්පි වලට පොඩි කප් වලට විවිධ මත්ද්‍රව්‍ය වර්ග කිහිපයක්. ඔහු ඒවා ළඟ හැම වෙලේම තියාගෙන තමයි ඉන්නේ. ඇල්කොහොල්, ඩ්‍රග්ස්, මත්පැන් වගේ දේවල් මේ අතරතුර තියෙනවා. ඊට පස්සේ රූම් එකේ ඉඳන්ම ජෙප්‍රි ඩ්‍රින්ක්ස් දෙකක් හදන්න පටන් ගන්නවා. අයිස් කියුබ් සහ මොහු ළඟ තියෙන මත්කුඩු ඇතුළත් කරලා පොඩි වෙනස් විදිහේ ඩ්‍රින්ක්ස් දෙකක් හදනවා. මේ හදපු ඩ්‍රින්ක්ස් දෙකෙන් එකකට මත්පැති වර්ගයක් ඔහු ඇතුළත් කරනවා. ඔහු මේ විශේෂ ඩ්‍රින්ක් එක හදන්නේ ඔහුගේ පාර්ට්නර්ට. නමුත් වැරදීමකින් ඒක බොන්නේ ඔහු. ඒ ඩ්‍රග්ස් වලින් වන ඉෆෙක්ට් එකට මුහුණ දෙන්නට සිදු වෙන්නේ මේ ජෙප්‍රිට. කොහොම හරි සමාන ඩ්‍රින්ක් එකක් නැවතත් හදනවා. ඔහුගේ පාර්ට්නර්ට බොන්න සලස්වනවා. ඊටාම සාමකාමී ලෙස මේ සිදුවීම ගත වෙමින් තිබුණා. ඉතින් මේ නිහඬියාව නම් ගොඩක් වෙලා තිබුණේ නැහැ. ඊට පස්සේ තමයි මේ පාර්ට්නර්ගේ ඉරණම තීරණය වෙන්නේ. මේ සිදුවීම් සියල්ල මේච්ච මිනිස් ඝාතන රැල්ලේ සීරියල් වන ජෙප්‍රි ඩාමාගේ පාපොච්චාරණයෙන් ලබාගත් තොරතුරු වන අතර මේ කිසිදු මිනිමැරුමක ඇසින් දුටු ශාස්ත්‍රිකරුවෙකු නොවේ. ඊට පස්සේ පසු දින ජෙප්‍රි හැරුණාම තමයි මොහු දකින්නේ පාර්ට්නර්ගේ මුහුණ පුරා හීරුම් කැපුම් පාරවල් විශාල ප්‍රමාණයක් තිබෙන බව. ඔළුව පැලිලා ලේ වැගිරමින් තිබුණු බව. ඉතින් ජෙප්‍රි පවසන අන්දමට මොහු වැරදිලා ගත්ත ඩ්‍රින්ක් එක නිසා මේ මිනිමැරුම සිදු වුණේ කොහොමද යන්න මතක නැති බවයි ඔහු පවසන්නේ. කොහොම හරි මේ ස්ටීවන් කියන පුද්ගලයා උදේ වෙනකොටත් සමුගෙන ගොස් අවසන්නේ. මොහු අතින් නොදැනුවත් වුණු දෙවනි මරණය ලෙස තමයි පාපොච්චාරණයේදී වැඩි දුරටත් පවසා ඇත්තේ. ඉතින් ස්ටීවන්ට කෘත්‍රිම ශෝෂණය දෙන්නත් උත්සාහ කළ බව. නමුත් ඒ වෙද්දිත් මොහු මිය ගිහින් සිටි බවත් ජෙප්‍රි පවසා තිබෙනවා. ඊට පස්සේ සහෝදරවරුනි
මේ තරුණයා මොහුගේ ආච්චිගේ නිවසට අරන් ගිහින් පිටිපස්සේ ඇති යාඩ් එකට එයාව අරන් යනවා. ඉතින් කලින් ඝාතනවල සිරුරු වලට කරපු විදිහටම පොඩි කෑලි වලට කපලා මස් ටික වෙනමයි ඇටකටු වෙනමයි වෙන් කරන්න ගන්නවා. ඊට පස්සේ සියලු අවයවයන් පුච්චලා කලින් මරණයට කරපු ම්ලේච්ඡ සිදුවීමම මේ බොඩි එකටත් කරනවා. ඉතින් ඔය විදිහට තමයි මේ සීරියල්ගේ මිනිස් ඝාතන උන්මාදයේ ප්‍රතිඵලය වෙන්නේ. මේ මිනිස් ඝාතක ජෙප්‍රිගේ සියලුම මිනිමරුම් වලට ගොදුරු වෙන්නේ පිරිමි පුද්ගලයන්. ඒ වගේම බොහෝ පුද්ගලයන් තරුණයි. 18 30 අතර වයස්වල පසුවන පුද්ගලයන් තමයි මොහුගේ ඉලක්කය බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් මේ ජෙප්‍රිගේ අපරාධ ලයිස්තුවට මුහුණ දී තිබෙන පිරිස 17ක්. ඉතින් මේ විදිහට තමයි ඩ්‍රාමාගේ ඝාතන රැල්ල අවසන් වුණේ. මෙහි බිහිසුණු මිනිමැරුම් මාලාවට 18 වෙනියෙකුත් එකතු වන්නට තිබුණා. නමුත් ඔහුගේ වාසනාවට එහෙම වුණේ නැහැ. ඒ තමයි ට්‍රේස් එඩ්වර්ඩ් කියන තරුණයා. 1981 ජූලි 22 වන දින මීට කලින් සිදුවුණු අපරාධ වගේම මේ හමුවීමක් සිදුවන්නේ සමාජ ශාලාවකදී. අනිත් සිදුවීම් වලට සමානව මේ කතාවත් ඒ අරිම සිදු වුණා. මේ පුද්ගලයාව මහල් නිවාසයට රැගෙන යනවා. හැබැයි මොහු ටිකක් කුතුහලයෙන් තමයි පසු වෙන්නේ. මොහුට පේන්න ගන්නවා කාමරේ පුරා ලේ තැවුණු තැන් සාමාන්‍ය මිනිස්සෙගේ පරිසරයක් මොහුට දකින්නට ලැබෙන්නේ. ඒ නිසා පොඩි තැති ගැනීමකින් තමයි මොහු පසු වෙන්නේ. ටික වෙලාවකට පස්සේ මොහු මෙතනින් පැනලා යන්න උත්සාහ කරනවා. ඒ වෙලාවේ ජෙප්‍රි ඔහුව අල්ලගෙන හෑන්ඩ් කප් එකක් ඔහුගේ අතට දානවා. අනිත් කෙරවල ඔහුගේ ඇඳට දාන්න හදනකොටම එතන තිබ්බ මල් පෝච්චියකින් ඩාමට ගහලා අමාරුවෙන් බේරලා එතනින් පැන ගන්නවා. ම්ලේච්ඡ මිනිමරුවගෙන් බේරුණ තරුණයා පාර දිගේ මාව බේරගන්න කියලා කෑ ගහගෙන දුවන් යනවා.
අන්තිමට මේ දුවන් යන තරුණයා නවතින්නේ පොලිස් වාහනයක් ළඟට ගිහින්. ඊට පස්සේ උණු සිද්ධිය ඔක්කොම කියන්න පටන් ගන්නවා. පොලිස් නිලධාරීන් හොඳටම බය වෙනවා. මොහුගේ අතේ හෑන්ඩ් කප් එකකුත් තියෙනවා. කොහෙන්ද මේක කියලා තෝ අහනවා. එතකොට මේ තරුණයා උණු සියල්ලම එක දිගට කියාගෙන යනවා. ඊට පස්සේ පොලිස් නිලධාරීන් එක්කම මේ තරුණයා ජෙප්‍රිගේ නිවසට නැවතත් යනවා. පොලිසිය ගිහින් දොරට තට්ටු කරනවා. එතකොටම ජෙප්‍රි දොර අරිනවා. පරීක්ෂණ කටයුතු කරගෙන යනවා. ඒ අතරේ ජෙප්‍රි පැන ගන්නත් උත්සාහ කරනවා. කොහොම හරි අන්තිමට ජෙප්‍රි රාම පොලිසියට කොටු වෙනවා. මේ භයානක මිනිස් ඝාතක ජෙප්‍රි රාමගේ සියලුම මිනිමැරුම් වල සුළුමුළු හොයාගන්නේ මේ අනතුරුවයි. මිනිස්සු මේ සඳහා පොළඹ ගන්නා විදිහ, බොඩිස් වලට කරන දේවල් වගේ දේවල් පොලිසිය මොහුගෙන් දැනගන්නවා. මේ සිදුවීමෙන් පස්සේ ඔහු බන්ධනාගාර ගතව සිටින කාලවකවානුව තුළ එහි සිටින සිරකරුවන්ට ජේලස්ලට පවසලා තියෙනවා. ඔහු කරපු ම්ලේච්ඡ මිනිස් ඝාතනයන් එකින් එක ඒ සිදුවීම් සියල්ල ගැන ඔහු පසුතැවෙන බව මේ කාලවකවානුව තුළ ජෙප්‍රි ක්‍රිස්තියානි ආගමද වැළඳගත් බව පවසනවා. කොහොම හරි සිරගෙදර කාලය ගත වෙනවා. මොහු මේ සිරගෙදරට ඇතුළත් වූ කාලේ පුරාවටම කිසිම කෙනෙක් ඔහු ඒ හැටි ළඟින් නැසුරු කළේ නැහැ. සිරගෙදර ඉන්න අනිත් හැම සිරකරුවෙකුටම වඩා මොහු ම්ලේච්ඡ මිනිස් ඝාතන උන්මාදයෙන් පෙළුණු දාම ඝාතකයෙකු නිසා වෙන්නේ නැති. සිරගෙදර ඉන්න සිරකරුවන්ගේ ලොකු ඉලක්කයක් වෙලා තියෙනවා මේ ජෙප්‍රිව. ගොඩක් අය මොහුගේ මරණය දැකීමට ගොඩක් කැමැත්තෙන් සිටි බවද සඳහන් වෙනවා. ඉතින් මෙහෙම ගෙවන කාලය ඩාමර්ට නම් සුබදායක වුණේ නැහැ. මේ බන්ධනාගාරය තුල ඉන්නවා කිස්ටෝපර් කවර් කියලා පුද්ගලෙක්. මේ මිනිස්සයාගේ අරමුණ මේ ඩාම ආපු දවසේ ඉඳලා කොහොම හරි ඔහුව මරන්න. 1994 නොවැම්බර් 28 වන දින මේ කිස්ටෝපර් කියන රැඳවියා හිරගෙදර තියෙන කාය වර්ධන මධ්‍යස්ථානයේදී මේ දාම ඝාතන රැල්ලේ භයානක ඝාතකයා වන ජෙප්‍රි රාමව මරණයට පත් කරනවා. ඉතින් මේ පුද්ගලයා තමයි ජෙප්‍රි රාම ලයනල් කියලා කියන්නේ. මේ පුද්ගලයා මේ තත්ත්වයට පත් වෙන්නේ ඔහුගේ පෞල් පසුබිම ළමා කාලයේ අතිශය කටුක කාර්තුවක් වූ නිසා වෙන්විය හැකිය. මෙවැනි මිහිසුන් බිහිවීමට සමාජයේ වගේම පෞලත් මුල් වන බව ඩ්‍රාමගේ කතාව අහපු ඔබටද මටද සිහියට නැගෙන කරුණකි. ඉතින් මේ ම්ලේච්ඡ මිනිස් ඝාතන රැල්ලේ නිමාවක් දැකීමට පුළුවන් වුණද මෙවැනි මිනිසුන් නැවතත් බිහිවීමට ඉඩහසරක් පැවතිය හැකිය. ඉතින් සමාජයට වැඩදායි පෞරුෂයක් බිහි කිරීම සෑම දිනම සිහියට ගත යුතුය. මෙතෙක් වෙලා මේ සිදුවීම රසවින්ද ඔබ සියලු දෙනාටම සුබ දවසක්. දිගටම අප නාලිකාවත් සමග එකතු වෙන්න.